hello sir. ඔව් සර් ඔව්. ඔතනින් දකුණට සර් දකුණට දාලා මීටර් 300යි. හරි සර් හරි වාහනේ සර් ඔව් සර් වාහනේ එල්ලට අරන් තියෙන්නේ. හරි සර් හරි. කෙවියා කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ ඊනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ ගඩා ඇයි මේ බිස්නස් කරනකොට මගේ ළඟ නෑ කන්නේ දැන් කාගේද මේ වාහනේ මම අයිතිකාරයා මම කියන්නේ මේ හැමෝගෙම සල්ලි තියෙනවා මෙතන මේ මං ඔෆර් එකක් කිව්වා මොකද කියන්නේ ඒක නෑ එහෙම ඕනේ නෑ නේඩා එහෙම ඕනේ නෑ අපිට පුළුවන් මේක විකුණ ගන්න ඇයි මේ ලෝකේ මිනිහෙකුට ඇරෙන්න මේ ඔය පිටසක්වල ජීවියෙකුට එහෙමද මේ වාහනේ විකුණන්න හිතාගෙන ඉන්නේ ඈ නෑ එහෙම නෙමෙයි එහෙම නෙවෙයි නම් මම දුන්න ඔෆර් එකට ඕගොල්ලෝ මට මේක විකුණනවද නැද්ද කියලා කියන්නකෝ. එහෙම නැත්නම් ඊට වඩා ප්‍රයිස් එකකට නම් ඕගොල්ලෝ විකුණන්න හිතන් ඉන්නේ. මං ඒක ගන්නවා නම් මට බෙනිෆිට් එකක් තියනවද නැද්ද කියලා දෙන්නකෝ. නෑ මං එහෙම ගන්න නෙමෙයි ඩඩා. සර් මං එහෙම ගන්න නෙමෙයි කියන්නේ මං කියන්නේ සර් මේකට ඉන්වෝල්ව් වෙන්න ඕනේ නැහැ. අයිෂ මේක සාධාරණව කරන ව්‍යාපාරයක් නම් තමුන්ගේ තාත්තට උනත් විකුණන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මම මේ වාහනේට කැමති නිසානේ මම මේක ගන්නෙ. එතකොට මම මේකට ප්‍රයිස් එකක් ගැහුවම ආන්නේ ප්‍රයිස් එකට සාධාරණ හේතු කියන්න තමුන්ට පුළුවන් වෙන්න ඕනේ. ඩඩා sorry sir මේ වාහනේ සර් ඔරිජිනල් Volkswagen බොඩි එක තියෙන්නේ මේක ක්ලාසික් වාහනයක් වුණාට හොඳ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙන හොඳ ඩ්‍රයිවිං කන්ඩිෂන් එකක තියෙන වාහනයක් මේකට තියලා තියෙන්නේ 1600 cc එන්ජින් එක 65 horsepower disc brake AC Harman sound system එකක් මේ හැමදේම තියෙනවා ගොඩාක් දේවල් ඉන්ස්ටෝල් කරලා තියෙනවා ගොඩාක් මොඩිෆයි කරලා තියෙනවා අපි කට්ටිය මේ වාහනේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා ඉතින් ලක්ෂ 50ක් කියන එක වුණාට ගොඩක් ඇත්තටම සර් ඒක අපිට ලොකු දෙයක් ඒ වුණාට ලොකු දෙයක් තියෙනවා නම් ඒ වුණාට එහෙම කතාවකුත් තියෙනවා ඒ වගේ මේ ඩවුට් එකක් තියෙන වචන පාවිච්චි කරන්නේ නැහැ හොඳ බිස්නස් මන්ලා හරි
මං උදාරව එවන්නම් චෙක් එකක් එක්ක. එයා වාහනේ අරන් යයි. wish you all the best. වඳින්න ඕනේ නැහැ. හොඳ කෙලින් තියාගෙන ව්‍යාපාර කරනවා. ඒක තමයි හොඳ බිස්නස්මන් කෙනෙක්ගේ ලක්ෂණය. ආයෙ වඳින්න ඕනේ නැහැ. ඉන්නවනේ තාම. එහෙම තමයි. හරියනකොට වගේම වරදින කොටත් ළඟ ඉන්න ඕනේ. ඒගොල්ලන් තමයි අපි කියන්නේ හොඳ යාළුවෝ කියලා. කාසි නැති නිසාත් මිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. ස්වදේශී කුඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාක සාර සභාව